ඔයගොල්ලොත් එක්ක යන්න කියලා හදන්නේ ඩ්‍රයිව් එකක්. මේක ඇවිල්ලා අපි ලක්සම්බර්ග් ගිනම් UK වලට ඩ්‍රයිව් කරන එක. මම ඩ්‍රයිව් කරන එක මම ඉන්නේ. ඩ්‍රයිව් කරන්න පටන් අරගත්තා දැන් ලක්සම්බර්ග් වලින්. පැය 4යි ගානක් පෙන්නනවා ෆ්‍රාන්ස් වල කාලේ පෝට් එකට. ඉතින් මං හිතුවා ඒ එක්ස්පීරියන්ස් එක ඔයගොල්ලොත් එක්ක අරන් එන්න ඕනි කියලා. ඉතින් දැන් වෙලාව උදේ 9:00 වල මා ලස්සන දවසක්. මං හිතන්නේ අපිට හොඳ ඩ්‍රයිවිං එක්ස්පීරියන්ස් එකක් බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න කියලා හිතුවා මාත් මේක. ඔන්න ඉතින් ලක්සම්බර්ග් වලින් පටන් ගත්තා. ඉස්සෙල්ලාම අපි කරන්නේ ලක්සම්බර්ග් වලින් බෙල්ජියම් වලට ක්‍රොස් කරන එක. බෙල්ජියම් වලින් පස්සේ ආලෝන් වලින් තමයි බෙල්ජියම් වලට ක්‍රොස් කරන්නේ. බෙල්ජියම් වලින් එතනින් එහාට දිගටම බෙල්ජියම් හරහා තමයි ඩ්‍රයිව් කරන්නේ. බෙල්ජියම් වල පල්ලෙහා ෆ්‍රාන්ස් වල නෝර්ත් ෆ්‍රාන්ස් වල බෝඩ් එකකින් වගේ තමයි බෙල්ජියම් බෝඩ් එකකින් තමයි ඩ්‍රයිව් කරන්නේ. ෆ්‍රාන්ස් වලට ඇතුල් වෙලා එතන ඉඳන් ෆ්‍රාන්ස් වලින් තමයි කාලේ වලින් ෆෙරි එක ගන්නෙ. ඉතින් මේ තියන්නේ ලක්සම්බර්ග් වල පොඩි සයිඩ් රෝඩ්. ඔයගොල්ලන්ට මේ පැත්තෙන් පේනවා ඇති ලස්සන චර්ච් එකක්. මාර ලස්සනයි. අපි E411 කියන රූට් එක තමයි මං හිතාගෙන ඉන්නේ ගන්න. තව පොඩ්ඩක් ඉස්සරහට යනකොට තව පොඩ්ඩක් කතා කරමු ඉතින්. රෙඩ් ලයිට් නවත්තන්න ඕනේ. මොන් රටට උනත් එක නීතිය. ගොඩක්ම වෙලාවට ඩ්‍රයිව් කරද්දී ඇවිල්ලා ඒ කියන්නේ රටවල් දෙකක ඩ්‍රයිව් කරනවා නම් දැන් මෙහෙ ඇවිල්ලා left hand driving එතකොට UK වලට යනකොට right hand driving අර ගොඩක්ම වෙලාවට පාරේ වාහන නැති වුනහම ඒ කියන්නේ පාරේ සෙනග නැති වුණායින් පස්සේ පොඩ්ඩක් අනිත් වාහන අඩු වුනහම පොඩ්ඩක් හරි අමාරුයි ජජ් කරගන්න ඩ්‍රයිව් කරන්න කියලා. ඒ කියන්නේ මොන පැත්තටද රවුන්ඩ් අබවුට් එකේ කාටද ඉඩ දෙන්නේ කියලා එහෙම පොඩ්ඩක් හිතා ගන්න අමාරු වෙනවා. ඉතින් ඒක මම නම් රෙෆරන්ස් පොයින්ට් එකක් විදිහට අපේ ලංකාවේ ගේ ඉස්සරහ පාර තමයි මතක් කරගන්නේ හැමතිස්සෙම. ඒතර මට අමතක වෙච්ච ගමන් මම කල්පනා කරනවා අපේ ලංකාවේ ගේ ඉස්සරහ පාරේ කොයි පැත්තටද වාහනේ යන්නේ කියලා. ඉතින් ඒ පැත්තට නැතුව අනිත් පැත්තට තමයි එතකොට යන්නේ. කියන්නේ ලංකාවේ යන්නේ දකුණට පැත්තෙන් දකුණට පැත්තෙන් යන්නේ නේ. දකුණට පැත්තෙන් එකකින් යන්නේ ලංකාවේ. ඒ කොහොම හරි අපේ ලංකාවේ යන පැත්තට අනිත් පැත්තෙන් තමයි මෙහෙ ඉඳද්දි යන්නේ. ඒකින්ද හැමතිස්සෙම මේක මතක තියාගත්තාම රෙෆරන්ස් එකක් විදියට වැඩේ මාර් ලේසි. මේ අනිත් වැදගත්ම දේ තමයි හයිවේ එකකට දාන්න ඉස්සෙල්ලා හැමතිස්සෙම බලන්න ඕනේ ඇවිල්ලා ඔයාට තියෙන්න තෙල් තියනවාද කියලා යුරෝප් වල ස්පෙෂලි. මොකද යුරෝප් වල ඇවිල්ලා UK වල වගේ නෙමෙයි. UK වල නම් හයිවේ එකේ තියෙනවා ඇවිල්ලා at least 30-40 miles වලින් විතර සර්විස් ස්ටේෂන් එකක් හොයාගන්න පුළුවන්. හැබැයි යුරෝප් වල එහෙම 30-40 miles වලින් හොයාගන්න බෑ. මේකේ මම එනකොට උනා මට ඒක ඒ කියන්නේ මට අමතකුණා තෙල් බලන්න. ඉතින් සර්විස් එකක් එහෙම නෑ. සර්විස් එකක් සාමාන්‍යයෙන් 100 කිලෝමීටර්ස් වලින් විතර සර්විස් එකක් හොයාගන්න තියෙන්නේ. ඉතින් ගොඩක් ලොකු දුරක් යන්න ඕනේ සර්විස් එකක් හොයාගන්න. කියනකොටම සයින් එක තියෙනවා 99 කිලෝමීටර්ස් වලින් තියෙනවා 134 කිලෝමීටර්ස් වලින් තියෙනවා. ඉතින් මගේ ප්ලෑන් එක ඇවිල්ලා 134 කිලෝමීටර්ස් වලින් තියෙන සර්විස් එකට යන්න තමයි.
134 kilometers. 134 kilometers කියන්නේ අපිට යන ස්පීඩ් එකේ මම දැන් තාම 62කට යන්නේ. උනාට මගේ ප්ලෑන් එක ඇවිල්ලා 120කට විතර ඩ්‍රයිව් කරන්න. කොට ස්පීඩ් කරලා ගියයින් පස්සේ දැන් ඇවිල්ලා දැන් ඇවිල්ලා මම 120 kilometers ආව යනවා. ඉතින් 134 kilometers කියන්නේ සාමාන්‍යයෙන් මම හිතාගෙන ඉන්නේ 9:30 නේ 10:30 තව විනාඩි මම හිතන්නේ අපිට බෝඩර් එක ක්‍රොස් වෙයි තව විනාඩි 5ක විතර බෙල්ජියම් වලට. ලස්සන දවසක් ක්ලියර් ස්කයි කොට හීතලයි මම හිතන්නේ -2 වගේ ඇති එළිය ටෙම්පරේචර් එක. අන්න බෙල්ජියම් ක්‍රොස් කරා මම දන්නේ ඔයගොල්ලෝ දැක්කද කියලා බෝඩ් එක. එතන ගහලා තියෙන්නේ විල්ලා බෙල්ජියම් වලට අපි මේව වුණයි කියලා එන්ටර් වුණයි කියලා. ඉතින් ඔන්න එක රටකින් තව රටකට ක්‍රොස් කරා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේක ඩ්‍රයිව් කරගෙන යනකොට තියෙන්නේ විල්ලා වටේම තියෙන්නේ විල්ලා ලස්සන ගෙවල් ලෑන්ඩ්ස්කේප් තමයි ගොඩක්ම බලන්න තියෙන්නේ. ඒ කියන්නේ ගොඩාක් ලොකු ෆීල්ඩ්ස් එහෙම තමයි තියෙන්නේ බලන්න වටේ දෙපැත්තෙම. ඉතින් දැන් අපි ඉන්නේ බෙල්ජියම් වල කැපිටල් එක තමයි ඔක්කොම දන්නේ බ්‍රසල්ස්. අපි බ්‍රසල්ස් වලට පොඩ්ඩක් පල්ලෙහායින් මෙහෙම හරහට තමයි ඩ්‍රයිව් කරගෙන යන්නේ. කියන්නේ ලක්සම්බර්ග් මේ හරියට තිබිලා අපි මෙහෙම උඩට ගිහිල්ලා මේ පැත්තට ක්‍රොස් කරනවා ෆ්‍රාන්ස් වලට. මැප් එකේ බැලුවහම මම හිතන්නේ ගොඩක්ම තේරෙයි. නැත්නම් මම මෙහෙම කියන්න ගියාම ඒක කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඉස්සරහින් නවත්තලා මොනවාරි කන්නත් ගන්නත් ඕනි. නැත්නම් එවිල්ලා මේ විදිහට පැය 4ක් විතර ඩ්‍රයිව් කරද්දී එවිල්ලා ඒ කියන්නේ කම්මැලිකමක් හිතෙනවා. ඒකින්ද මොනවාරි හප යන්න ගන්නත් ඕනි. අපි ඉස්සරහින් නවත්තමු. ඉස්සරහ සර්විස් එක නවත්තලා කොෆි එකක් පීලා මොනවාරි කන්නත් මොනවාරි අරගෙන. මොකද ෆෙරි එකේ ටයිම් එක තියෙන්නේ ඇවිල්ලා 3:30 ෆෙරි එකට 2:30 තමයි චෙක් ඉන් ක්ලෝස් කරන්න පැයකට ඉස්සෙල්ලා. ඒක කියන්නවත් පුරානේ ඇත්තටම ෆ්‍රාන්ස් වලින් ඉඳන් ඉංග්ලන්ඩ් වලට ඩ්‍රයිව් කරගෙන යනවනම් විදි දෙකක් තියෙනවා. එකක් තමයි ඇවිල්ලා ට්‍රේන් එකට ගන්න පුළුවන්. ට්‍රේන් එකේ යන්න පුළුවන්. ඒ කියන්නේ කායක දාන්න ඕන ට්‍රේන් එක ඇතුළට. ට්‍රේන් එක ඇතුලේ කායක දැම්මම පස්සේ කායකින් තමයි ක්‍රොස් කරන්නේ. එහෙම නැතුව වෙනම ඩ්‍රයිව් කරගෙන යන්න විදිහක් නෑ ෆ්‍රාන්ස් වල ඉඳන් UK වලට ඉංග්ලන්ඩ් වලට. එතකොට ෆ්‍රාන්ස් වල ඉඳන් ඉංග්ලන්ඩ් වලට යනවා නම් එක්කෝ ට්‍රේන් එක යන්න ඕනි කායක ට්‍රේන් එකට දාගෙන. එහෙම නැත්නම් කායක ෆෙරි එකකට දාගෙන යන්න ඕනි අවිල්ලා ඉංග්ලන්ඩ් වලට. ඩෝවල් තමයි කාලේ ඉඳන් ඩෝවල් තමයි තියෙන්නේ මේක. ඉතින් අද මම යන්නේ ඇවිල්ලා ෆෙරි එකේ. ෆෙරි එක ටයිම් එක තියෙන්නේ 3:30 2:30 චෙක් ඉන් ක්‍රොස් කරනවා. ඉතින් මොකද පාස්පෝර්ට් කන්ට්‍රෝල් තියෙනවා. ඊට පස්සේ ඇවිල්ලා ඒ ඔක්කොම වෙලා ඊට පස්සේ හැපත්තට යන්න තියෙන්නේ. ඉතින් අපි බලමු මොකද කොහොමද ඒක වෙන්නේ කියලා. මම හිතන්නේ ඔයගොල්ලෝට වීඩියෝ එක අන්තිම වෙනකම් බලුවා නම් ඒක තමයි හොඳම පාර්ට් එක. ඒ වුණාට මේ ඩ්‍රයිව් එක යන්න ඕනේ එතනට ගියයින් පස්සේ තමයි ඒක මට පෙන්වන්න පුළුවන්. ඉතින් ඉස්සරහට බලාගෙන හිටියාම ඔයගොල්ලෝ පෙනේ කොහොමද මම ෆෙරි එකට කායක දාන්නේ කියලාද. ඉතින් අනිත් දවසේ මම ට්‍රේන් එකට දාන්න කායක. මොකද ට්‍රේන් එක ඇවිල්ලා වෙනම එක්ස්පීරියන්ස් එකක්. හැබැයි අද මට උනේ ඇවිල්ලා අද බුක් කරන්න යනකොට ඇවිල්ලා ට්‍රේන් එකට වඩා ට්‍රේන් එක ගොඩක් ගණන් තිබ්බද. සමහර දවස්වල ප්‍රයිසස් එහෙම වෙනවා. ඉතින් ට්‍රේන් එකේ ප්‍රයිස් එක වැඩි 200 and something pounds තිබ්බා ට්‍රේන් එක. මේකේ මට ටිකට් එක උනේ පවුම් 130 ගානක් විතර ටිකට් එක උනේ. ඉතින් පවුම් 100ක විතර වෙනසක් තිබ්බ ටිකට් එකේ. ඒකින්ද මම ෆෙරි එක ගත්තා. හැබැයි එකම වෙනස තියෙන්නේ වෙලාව විදිහට ගත්තාම අරක පැය එකමාරක් යනවා ක්‍රොසින් එක. හැබැයි
එක යන්නේ පැය භාගයයි. හිතුවා මේ සර්විස් එකට දාලා නවත්තනවායි කියලා. මොකද ලොකු හේතුවක් නෑ. ඒ වුණාට පොඩ්ඩක් රූට් එක හදාගන්නයි ඉස්සරහට අපි ඉස්සරහින් කොහොමද යන්නේ කියලා ඩිසයිඩ් කරන්නයි. ඉතින් මම හිතුවා මේ සර්විස් එකට දානවායි කියලා. ඉතින් පොඩ්ඩක් නැවතුව ඇවිල්ලා බලා ඩිසයිඩ් කරන්න මොකද්ද කරන්න කියලා. ඒ කියන්නේ කෙලින්ම කාලේසල් ඩ්‍රයිව් කරනවාද කියලා. කෙලින්ම ඩ්‍රයිව් කරන්නත් පුළුවන් වෙලා පැය 2යි විනාඩි 49යි කාලෙ වෙනකොට ඉතන 2:08 මම කිව්වාගේ තියෙන්නේ අපිට. ඉතින් පැයක විතර වෙලාවක් තියෙනවා. බොරුවට ඉක්මනට ගිහිල්ලා වැඩකුත් නැහැ සමහර දේවල් වලට. ඉතින් හොඳම වැඩේ තමයි පොඩ්ඩක් සයිට් සීන් එක බලන එක. සර්විස් එකේ ඉඳන් පොඩ්ඩක් සර්ච් කරලා මැප් එක පොඩ්ඩක් බැලුවාට පස්සේ හම්බුණා මේ ලස්සන සිටි එකක් පොඩි සිටි එක තියෙනවායි කියලා. මේ මෙතෙන්ද වැඩි දුරක් නැතුව මං හිතුවා එතනට ඩ්‍රයිව් කරනවායි කියලා. පින්තූර වල පේන විදිහෙන් නම් මා ලස්සනයි. මං කවදාකවත් ගිහිල්ලා නැහැ. හැබැයි අපි ගිහිල්ලා බලමු ඇවිල්ලා කොයි වගේද කියලා සිටි එක. වව් මට හිතාගන්න බෑ මේ මන්ද ඔයගොල්ලන්ට පේනවද කියලා. ඔයගොල්ලන්ට පේනවා ඇති. ගල් දෙකක් මැද්දෙන් මේක යන්න තියෙන්නේ. ඒ කියන්නේ ගල මැද්දෙන් වෙන තැන්වල මම මෙහෙම තැනකින් පළවෙනි පාට මේ ඩ්‍රයිව් කරන්නේ. ඒ කියන්නේ ගල මැද්දෙන් අනිත් තැන්වල තියෙන්නේ ඇවිල්ලා ගලෙන් උමගක් වගේ හදලා මේක ඒ වුණාට ඔයගොල්ලන්ට බැලුවාම පේන ඇති උඩ ඉඳන්ම ගල හාරලා ඒ ගලේ එක කෑල්ලක් මේ පැත්තේ එක කෑල්ලක් මේ පැත්තේ ගල් දෙක මැද්දෙන් යන්න තියෙන්නේ. මට හිතාගන්න බෑ කොහොම මේක හැදුවද කියලා කවුරුණත්. ඒ වුණාට ඉතින් මා ලස්සනයි. මම පළවෙනි පාට මේ වගේ තැනකින් ඩ්‍රයිව් කරන්නේ. ඉතින් අපි තව පොඩ සිටි එක ඉස්සරහට පොඩ ඩ්‍රයිව් කරලා බලමු වෙලා කොයි වගේද සිටි එක කියලා. ගොඩක් වෙලාවකුත් නැහැ වුණාට පොඩක් ඉස්සරහට ඩ්‍රයිව් කරලා බලමු කොයි වගේ සිටි එක කියලා. මෙතන පොඩ්ඩක් නවත්තලා මේ චර්ච් එකක් තියෙනවා මාර ලස්සනයි. කන්ද පටන් ගන්න තැනම මෙතන පොඩ්ඩක් නවත්තලා මේ චර්ච් එකේ වීඩියෝ එකක් කරගමු. කීයද බහලා බලමු. කියනවනම් ඇවිල්ලා යන්න හිතෙන්නේ නැහැ. දාලා ඉක්මනට එච්චරට බලන්න දේවල් තියෙනවා. ඒ වුණාට ඇවිල්ලා මං හිතන්නේ මේ පැත්තේ තියෙන රෙස්ටොරන්ට් ටිකක් මේ ඔක්කොම රෙස්ටොරන්ට්. ඉතින් යන්න හිතෙන්නේ නැති වුණාට ඇවිල්ලා ඉක්මනට දාලා ඒ වුණාට මං හිතන්නේ මම මෙතන මේක බල හිටියොත් මට ෂුවර් එකට ෆෙරි එක මිස් වෙන chances වැඩි. ආපහු දවසක මේ සිටි එකට
එන්න හිතාගෙන අපි මෙතනින් යනවා. කොහොමවත් හදිස්සිය වුණත් ඇවිල්ලා විනාඩියකට හරි නවත්තපු එක ගැන සන්තෝෂ වෙනවා. මොකද ඇවිල්ලා අනිවාර්යයෙන්ම එන්න තියෙන බකට් ලිස්ට් එකේ එක සිටි එකක් විදිහට මම මේක මාක් කරගන්නවා. ඉතින් ඕගොල්ලොත් ඉස්සරහට සෑම්ගේ විස්තරේ බලන්න ගත්තරන් එහෙම ඕගොල්ලොන්ටත් බලන්න පුළුවන් මම මේ සිටි එකට ආපහු එන එක ගැන. ඉතින් අමතක කරන්න එපා. අමතක කරන්න නැතුව මගේ channel එක subscribe කරලා තියාගන්න. ඕගොල්ලොන්ට ඉස්සරහට මේ සිටි එකට මං එන එක බලන්න ඕන. රෙස්ට් ඒරියාස් වල ඉතින් ඇවිල්ලා ගොඩක් කලාවට ෆුවල් නෑ. හැබැයි නිකන් සර්විස් එක නිකන් ෆුවල් තියෙන ඒවාක් තියෙනවා. මම හිතන්නේ UK වල ඒක නෑ. UK වල තියෙන එකම එක જાතියයි. ඒක ඇවිල්ලා නිකම්ම සර්විස් එක. හැමදේම තියෙනවා ඒක. kilometers 5 kilometers වලින් අපි තෙල් ගහලා කෝපි බීලා නැවත ගමනේ ආපහු සෑම්ගේ විස්තරෙත් එක්ක ආපහු යන්න. ඉතින් තව කිලෝමීටර්ස් 2යි පෙන්නන්නේ මේවකට. ඒකින්ද මම හිතුවා ඇවිල්ලා ෆාස්ට් ලේන් ට්‍රැක් එකෙන් අයින් කළා ස්ලෝ ට්‍රැක් එකේ තියාගන්නවයි කියලා. මොකද ඇවිල්ලා මෙතින් 1 කිලෝමීටරයි දෙන්න පෙන්නන්නේ. ඉතින් ඉක්මනටම එනවා ඒක සාමාන්‍යයෙන්. ඒකින්ද සර්විස් එක ඉතින් මිස් කරගන්න නැතුව මම හිතුවා ස්ලෝ ට්‍රැක් එකට තියාගන්නයි කියලා. කොහොමත් ඇවිල්ලා පැයකට කිලෝමීටර 130ක් විතර යනකොට ස්පීඩ් එක යනකොට කිලෝමීටරයක් කියන්නේ ඉතින් පොඩි වෙලාවක්. ඒ කියන්නේ ටිකක් බිසි සර්විස් ඒරියා එක. මං තෙල් ගහන්නත් ඕනි. මෙතනින් මෙහෙට දාන්න කියලා තියෙනවා තෙල් ගහන්න. ඉතින් මං හිතුවා තෙල් ටිකක් ගහගන්න ඔක්කොම ඉස්සෙල්ලා. මොකද නැත්තම් ඇවිල්ලා එහෙට යනකොට ඇවිල්ලා මේ තෙල් ගහන විදිය වෙනස්. ඇවිල්ලා පම්ප් එකේදී පේ කරලා ගහන්න තියෙන්නේ. ඉතින් ඔයගොල්ලොත් දැන් මාත් එක්ක තෙල් ටිකක් ගහන්න. ඉස්සෙල්ලාම කාඩ් එක දාලා ගෙවන්න තියෙන්නේ. මොකක්ද ගහන්න කියලා. මම ගහන්නේ ඇවිල්ලා මේක පම්ප් එක නම්බර 1. ඒකේ පින් එක අහන්නේ. පින් එක ඕගොල්ලෝම ගන්න දෙන්න. ඕකේ කරා. remove your card.
you can now start filling at the okay ඉතින් තනියම ගහ ගන්නවා මම එතන 95 නේ මම select කරේ okay මම දැන් full tank කරනදී euro 41ක් ගහුවා ඉතින් ඒ කියන්නේ මම හිතන්නේ full tank වෙන්නද කියලා මම හිතනවා මොකද pump එක cut off වුණා දෙපාරක් විතර සමහර විට ඇතුලේ gas බලත් දෙන්න නැති. ඒ ඔයගොල්ලන් බලා ගන්න පුළුවන් මම කාර් එක තනි කර හැඩි වෙලා තියෙනවා. ඉස්සරහ නවත්තලා ෆුල් ටැන්ක්. ඉස්සරහ නවත්තලා සර්විස් එක ඇතුළට ගිහිල්ලා මොකද මෙතන නවත්තන්න විදියක් නැහැ. මෙතන නවත්තලා ඇතුළට ගියොත් එහෙම වෙන්නේ ඇවිල්ලා පම්ප් එක තව කෙනෙකුට පාවිච්චි කරන්න බැරි වෙන හින්දා මම මෙතන නවත්තලා ඇතුළට ගිහිල්ලා টয়ලට් එකයි කොෆි එකයි අරගෙන යන්න පටන් ගන්න තියෙන්නේ. මාසිකුත් ඕදේ. Ketchup please. ඉතින් මගේ කෑම එකයි කොෆි එකටයි ගියා 9.45ක් යුරෝස්. ඉතින් ජෝනිය පටන් ගන්න ඉස්සර පොඩි බයිට් එකක් කාලා පටන් ගන්න ඕනේ. මොකද ඇවිල්ලා බඩගිනි. වහල්. ආපහු ඩ්‍රයිව් කරන්න ගත්තා. ඔයගොල්ලන් පේනවා ඉතින් කොච්චර ට්‍රක්ස් තෝගයක් නවත්තලා තියනවාද කියලා. ඕකේ අපි ආපහු ෆාස්ට් ට්‍රක් එකට දාගන්නවා දෙන්න. ස්පෙෂලි ඇවිල්ලා යුරෝප් වල ඩ්‍රයිව් කරනවා නම් රයිට් හෑන්ඩ් ඩ්‍රයිවිං තියෙන කාර් එකක් ඇවිල්ලා යුරෝප් වල ඩ්‍රයිව් කරද්දී අර මර්ජ් වෙන තැන තමයි බලන්න ඕනේ වැඩියෙන්ම මොකද ඇවිල්ලා අපි වාඩි වෙලා ඉන්නේ අනිත් පැත්තේ ඒගොල්ලොන්ගේ ට්‍රැක් එක තියෙන්නේ එහා පැත්තේ ඉතින් මර්ජ් වෙනකොට අපිට හරියට බ්ලයින්ඩ් ස්පොට් එකෙන් පේනවා පොඩ්ඩක් අඩුයි මොකද එන්න ෆාස්ට් ඒගොල්ලෝ ඩ්‍රයිව් කරගෙන එන හින්දා දැන් මෙයා ඉස්සරහින් ගොඩක් ස්ලෝ එකේ ඩ්‍රයිව් කරන හින්දා මම මෙයාව ඕවර්ටේක් කරගෙන යන්න ඕනේ මොකද නම් ඇවිල්ලා ටිකක් ස්පීඩ් ඩ්‍රයිව් කරනවා one එක මාන soft කන වගේ බලන්න ඕන මේ ටිකත් බලන්න පුළුවන්. මට පෙන්නේ වගේ දැන් මං හිතන්නේ වගේ තමයි. ඌරෙක් කනවා. ඉතින් thank you සෑම්ගේ විස්තරය ගැන බලබලා හිටියාට. ඒත් අමතක කරන්න එපා. ඊළඟට තමයි හොඳම කෑල්ල එන්නේ. අපි ඇවිල්ලා මේ මං ඇවිල්ලා ෆෙරි එකේ නැවෙන් එහා පැත්තට ක්‍රොස් කරන එක. ඉතින් මේ වීඩියෝ එක බලුවාට thank you ඔක්කොටම. ඊළඟ වීඩියෝ එකකින් සෑම්ගේ විස්තරෙත් එක්ක නැවෙන්
ඉංග්ලිෂ් channel එක ක්‍රොස් කරපු විදිහ බලන්නත් අමතක කරන්න එපා. Thank you.